අයිබෝන් සුබ දවසක්. ඉතින් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. මේ කතා කරන්න යන්නේ ඇත්තටම වැල් වටාරමක් තමයි. මේක ඇත්තටම කතා කරන්න වෙන්නේ මොකද දැන් මේ වන විට තේරීම් කමිටුව කාලේ අවසන් වෙමින් යන මොකද අවුරුදු දෙකකට පත් කරේ කියලා අපිට මතකයක් තියෙනවා. එතකොට ආයේ ඔවුන්ම පත් කරයිද නැත්නම් වෙනසක් කරයිද? ওই වගේ කතන්දර තියෙන අවස්ථාවක් මේක. එතකොට අපි යම්කිසි වර්ධනයක් වෙන්න ඕනි කියලා අදහසක් තියෙනවා. ලෝකයේ අනිකුත් ක්‍රිකට් වෙනස් වෙද්දී මොඩර්න් ක්‍රිකට් කියලා කියනවා. විශේෂයෙන්ම අපි මේ කතා කරන 20 ක්‍රීඩාව ගැන එක් දින ටෙස්ට් පැත්තකින් තියන්නේ ඒවා සාමාන්‍ය ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු අවුලක් තියෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක අවුලක් තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ සහ එක තීරණ බල ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් 20 ක්‍රීඩාවේ ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා කියන එක අඳුනා ගන්න වෙනවා. මොකද අපේ රටෙන් බිහි කරගත යුතු ක්‍රීඩකයෝ නැත්නම් අනිකුත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ 20 ක්‍රීඩකයන් බිහි කර ගැනීමේ බරපතල අවුලක ශ්‍රී ලංකා ක්‍රිකට් ශාස්ත්‍රයේ තියෙනවා කියන එක දැන් පැහැදිලි. ඒක ඉන්දියානු වෙබ් අඩවියක් ඉදිරිපත් කරපු වර්තමාන කණ්ඩායම් වල ස්ට්‍රයික් රේට් සහ අපි ලෝක කුසලානය දිනපු අවස්ථාවේ ඒක මම හදාගත්ත එක ඔබටත් හදා ගන්න පුළුවන්. ලෝක කුසලානය දිනාගත් අවස්ථාව වන විට ඉඳපු ක්‍රීඩකයන්ගේ ස්ට්‍රයික් රේට් සහ අද අපේ ස්ට්‍රයික් රේට් සහ එදා අනුශූරයන් වෙච්ච ඉන්දියාව ඇතුළු ඒ කණ්ඩායම් වල ස්ට්‍රයික් රේට් සහ අද තියෙන ස්ට්‍රයික් රේට් වෙනස වගේ දේවල් සම්බන්ධයෙන් අපි කතා කරපුවම අපිට තේරෙනවා අපි තාම 2014 වගේ කාලයේ තමයි ඉන්නේ. හැබැයි අනිකුත් කණ්ඩායම් විශේෂයෙන්ම ඉන්දියාව සහ අනිකුත් කණ්ඩායම් ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම අවුරුදු 10ක් එහා පැත්තේ ඉන්නේ කියන එක පැහැදිලිව පේනවා. අපි අවුරුදු 10ක් ඇතුළත 20 ක්‍රීඩාව වෙනස් කරගෙන නැති එක තමයි තියෙන අවුල. නැතුව අපි මම හැමදාම කියපු දෙයක් තමයි ඔබට මතක ඇති පරණ වීඩියෝ බැලුවොත් එහෙම අපි 20 ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරණ යාංශයෙන් අපිට කවදාවත් ලොකු ගැහිලි තිබ්බ කණ්ඩායමක් නෙමෙයි. කියන්නේ වාව් පිට ගහන පවර් හිටින් ඔය වගේ කතන්දර තිබ්බ කණ්ඩායමක් නෙමෙයි. ඒ කාලේ හැබැයි ඔහොම පවර් හිටින් ඔහොම මේ ස්ට්‍රයික් රේට් තිබ්බේ නෑ ඒ කාලේ. ඒ කාලේ 140ක් කියලා කියන්නේ ලොකු හිට කෙනෙක්. දැනට අවුරුදු 10කට කලින්. හැබැයි දැන් 140ක් කියන්නේ සාමාන්‍ය T20 ක්‍රීඩකයෙක්. දැන් හිට කෙනෙක් වෙනව නම් 180වත් පයින්න වෙනවා. ඉතින් අර ඒ වගේ වෙනස් වෙලා තියෙනවා යුගේ. ඒ නිසා අපි මෙන්න මේක පොඩ්ඩක් දත්ත ඇසුරෙන් ඔප්පු කරලා කතා කරන්න තමයි මේ හදන්නේ. ඉස්සෙල්ලාම මම කතා කරන්නම් මේ වන විට අංක 1 ස්ට්‍රයික් රේට් එක තියෙන්නේ මේක ඇත්තටම ඉන්දියානු වෙබ් අඩවියක් ඉදිරිපත් කරපු ගාණක්. මේක අපිටත් හදා ගන්න පුළුවන් බැරි කමක් නැහැ. අවසාන අපේ මේ ගහන ක්‍රීඩකයන්ගේ ස්ට්‍රයික් රේට් ටික එකතු කරලා සාමාන්‍යයක් හදපුවම අපිට පේනවා සමස්ත කණ්ඩායමේ ප්‍රථම පිතිකරුවන් 6-7 දෙනාගේ ස්ට්‍රයික් රේට් එක. මේක ඕල් රවුන්ඩර් කියන්නේ ලෝ මිඩ් ලෝඩ් එකත් එක්කම තමයි ගන්න. තුන් ඉරියව් ක්‍රීඩකයන් එක්ක. එතකොට ඉන්දියාවට තියෙනවා 153.2ක්. ඒක තමයි ලෝකයේ වැඩිම ස්ට්‍රයික් රේට් එක තියෙන තැන. ඉතින් ඔවුන් අංක 1 බවට පත් වෙලා තියෙන 20 ඒක තමයි. සමහරව හිතනවා නම් ඇයි දන්නේ ඒගොල්ලන් හැමදාම අංක 1 වෙන්නේ කියලා. ඔන්න හේතුව තියෙනවා සමස්තයක් විදිහට ගත්තාම 153.2යි. ඊට පස්සේ අංක 2 ඉන්නේ ඕස්ට්‍රේලියාව 151.8යි. ළඟ යනවා. 150 පැනපු සාමාන්‍ය ස්ට්‍රයික් රේට් එකක් තමන්ගේ පිතිකරුවන් ඇතුළත තියෙන කණ්ඩායම් දෙකයි ඉන්නේ. කණ්ඩායම් දෙක තමයි ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව. ඉතින් ඒගොල්ලන් ඉහළින් ඉන්න එක සාධාරණයි 20 ක්‍රීඩා. එතකොට 149.7ක් එංගලන්තයේ තියෙනවා. එංගලන්තයේ සෑහෙන ඉදිරියට ආපු කණ්ඩායමක් අන්න හැදෙන කණ්ඩායමක අපිට ගන්න තියෙන හොඳම උදාහරණයක් මේ 2010 කලින් වගේ ඉතාම අමාරුවෙන් සීමිත පන්දුවාර ගහපු කණ්ඩායමක් තමයි එංගලන්තය කියලා කියන හොඳ ටෙස්ට් කණ්ඩායමක්. නමුත් ඔන්න බලන්න හොඳ ටෙස්ට් කණ්ඩායමක් කොහොමද හොඳ 20 කණ්ඩායමක් වෙලා තියෙන්නේ කියලා 149.7 150කට කිට් වෙන්න ස්ට්‍රයික් රේට් එක හදාගෙන තියෙනවා මේ වන විට එංගලන්තය අංක 3. ඊට පස්සේ දකුණු අප්‍රිකාව 143.2යි. දකුණු අප්‍රිකාව ඒගොල්ලන් අංක 4ට එනවා. ඊට පස්සේ නවසීලන්ත 142.8යි අංක 5 වෙනවා. ඊට පස්සේ ඔන්න 140න් පහළ කට්ටිය. අපිට සාමාන්‍යයෙන් මේ 140න් උඩ කියන එක යම්කිසි මට්ටමක අද මොඩර්න් ක්‍රිකට් එකට 20 ක්‍රීඩාවට එකඟ වෙන්න පුළුවන් තත්වයක්. 140න් උඩ කියන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔන්න 140න් පහළට එනකොට ඔබට මේ T20 රෑන්කින් ටිකත් හිතා ගන්න පුළුවන්. කොදෙව් කණ්ඩායම තමයි ඊළඟට සිටින්නේ. ඒ කියන්නේ 6 වෙනි ස්ථානයේ 137.4යි. දැන් ලංකාව කොකිල බොහ වෙනවා ඇති ඉන්න පොඩ්ඩක්. ඊට පස්සේ පාකිස්තානය 133.7යි. ඉතින් පාකිස්තානයත් සෑහෙන්න පහළ ඉන්නේ. අපි දන්නවා බාබර් ආසම් රිස්වාන් මේ වගේ කට්ටියත් එක්ක පාකිස්තානිය සෑහෙන්න පහළක තමයි ඉන්නේ. දැන් ආපු කට්ටියත් ලොකු කාලයක් ක්‍රීඩා කළා නැහැ. එතකොට
අපි එන්නේ ඔන්න ඊළඟ ස්ථානයේ. ඒ කියන්නේ 8 වන ස්ථානයේ. අපි 2020 T20 8 වන ස්ථානයේ කොහොමද රෑන්කින් වල ඉන්නේ? ස්ට්‍රයික් රේට් එක අතින් ගණන් කරලා බැලුවත් අපි ඉන්නේ 8 වන ස්ථානයේ 126.1යි. අපිට 130 වත් ටච් කරන්න බැරි වෙලා තියෙනවා. අපි ඉන්නේ 126. එතකොට 8 9 ඉන්නේ බංග්ලාදේශ 125.4. ඔවුන් සමහරක් වෙලාවට අපි විශ්සර කරගෙන යනවා. මොකද ළඟ ළඟ ඉන්න කණ්ඩායම් දෙකනේ. එතකොට ඇෆ්ගනිස්තානයේ 120.8. ඉතින් ඇෆ්ගනිස්තානයේ ගොඩක්ම ස්ට්‍රෙන්ත් එක නැත ශක්තිය තියෙන ඕන්ගේ දඟපන්දුවේ මේක අපි හොඳටම දන්නවා. හැබැයි ඉතින් ඕන්ගේ පිටිකරණේ වැඩ කරපු දවසට ප්‍රශ්නයක් නැහැ. ඕන්ට ගේමක් ගහන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි කාරණේ. එතකොට 120.8 125.4 126.1 කියන කණ්ඩායම් තුන අපිට නිකන් හිතෙනවා මේගොල්ලන්ගේ එක ළඟ ඉන්න කණ්ඩායම් තුනක් වගේ නේද? සාමාන්‍යයෙන් අපිට එහෙම හිතෙනවනේ. දැන් පාකිස්තාන කණ්ඩායම නම් පොඩ්ඩක් අර කණ්ඩායම එහෙම වීමත් එක්ක පොඩි ස්ථාවරත්වයක් නැති ගතියක් තියෙනවා. නමුත් ඔවුන්ගේ ස්ට්‍රයික් රේට් එක 133.7ක් බවට තියාගෙන යනවා. කමක් නැහැ. අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. එතකොට 126.1ට ඇවිල්ලා තියෙන හැබැයි මෑත කාලීන ස්ට්‍රයික් රේට් ගත්තොත් එහෙම 2024න් පස්සේ හැබැයි වැඩි වෙලා තියෙනවා. ඕක කියන්න ඕනේ මේ අද ඉන්න ක්‍රීඩකයන්ගේ ඒක කියන්න ඕනේ විශේෂයෙන්ම අද ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ සමස්ත 2020 ස්ට්‍රයික් රේට් එකත් එක තමයි මේක හැදෙන්නේ. සමස්ත එක. එතකොට අපි දන්නවා පෙතුම් නිසංකගේ 126ක් විතර තමයි දැන් වෙන්නේ. හැබැයි ඔහුගේ 2024න් පස්සේ 145ක් බවට පත් වෙලා තියෙනවා. ඒක කියන්න ඕනේ. අර සමස්තය වැඩි වෙන්නේ අඩු වෙන්නේ. හැබැයි අන්න හොඳ ස්ට්‍රයික් රේට් එකක් මේ අවසාන අවුරුදු දෙක ගත්තාම 24 25 ගත්තාම පැතුම් නිසංක 145 මට්ටමට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එංගලන්ත කණ්ඩායම නැත්නම් දකුණු අප්‍රිකාවට පොඩ්ඩක් ඉහළින් වගේ ඒ කණ්ඩායමේ සාමාන්‍යයට වඩා ටිකක් ඉහළින් වගේ ඔහු පවත්වාගෙන යනවා. කුසල් ජනිත් 142 වගේ ඉන්නවා. දසුන් ශානගේ 134 වගේ ඉන්නවා. මම කියන්නේ 2024න් පස්සේ කමිදු මෙන්ඩිස් 133 ඉන්නවා. හැබැයි ඔන්න ආය ශ්‍රී ලංකන් ෆ්ලේවර් එක ශ්‍රී ලංකන් ස්ට්‍රයික් රේට් එකට ඇවිල්ලා තියෙනවා. කුසල් මෙන්ඩිස් 125යි චරිත් අසලංක 121යි. 120 ගණන් කියලා කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ අර්බුදය. ඇත්තටම කිව්වොත් අර්බුදය. ශ්‍රී ලංකාවේ අර්බුදය තමයි මේ ස්ට්‍රයික් රේට් එකේ පෙන්눔 කරන්නේ. ඉතින් මම කියන්නේ මේ ක්‍රීඩකයන් සම්බන්ධ නෙමෙයි ස්ට්‍රයික් රේට් එකේ අර්බුදය නිසානේ අපිට 20 මේ ටිකක් ලකුණු මදි වෙලා අර එහෙම වෙන්නේ. අන්න ඒක තමයි අර්බුදය. හරි. එතකොට ඊළඟ කතාව අපි කතා කරොත් එහෙම දැන් මේක කොහොමද අපි දැන් ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්නේ 2024. ඒතකොට 2024 ජයග්‍රහණය කරද්දී අපි නියම T20 කණ්ඩායම අත පට්ටද. එතකොට අපිට එදා ලොකු ස්ට්‍රයික් රේට් තිබ්බද 140 150 තිබ්බද අපිට තිබ්බ හින්දා අපි දිනුවේ කියලා හිතන්න පුළුවන් නෑ. එහෙම එකක් නෑ. අපිට එහෙම තිබිලා නෑ. අපේ සමස්ත මං කියන සමස්තයක් විදිහට අපේ පිතිකරුවන් පළවෙනි පිතිකරුවන් 8 දෙනා ගත්තොත් එහෙම 8 දෙනා විදිහට මේකට ගන්නේ මහල ජයවර්ධන කුසල් ජනිත් තිසර පෙරේරා තිලකරත්න දිර්ශාන් ඇන්ජලෝ මැතිව්ස් කුමාර සංගක්කාර දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරේ නැහැ සමහරක් වෙලාවට ලහිරු තිරිමාන්න කියන ක්‍රීඩකයන් ටික තමයි බැටර්ස්ලා නැත්නම් ඕල් රවුන්ඩර්ස්ලා විදිහට හිටියේ. ඒකේ මහල ජයවර්ධන තමයි ආරම්භක පිතිකරුවන් විදිහට මතකයේ හැටියට ආවේ නේද? එතකොට මහල ජයවර්ධන 133.18යි කුසල් ජනිත් 133.73 මේ දෙන්නගේ තමයි වැඩිම ස්ට්‍රයික් රේට් එකක් තිබිලා තියෙන්නේ. 131ක් තිසරට දිර්ශාන්ටත් 120යි තිබිලා තියෙන කැරියර් රෙකෝඩ් එක. ඇන්ජලෝට 120 කුමාර සංකාර 119. ඔබට බලා ගන්න පුළුවන්. එතකොට මේ අද ඉන්න කට්ටියට බැන්නට මේ වැඩේ තියෙන්නේ ඔන්න ඕක තමයි. එදා ක්‍රිකට් වෙනස්. 2014 වෙන විට මම ඕකම ඉන්දියානු කණ්ඩායමේ කියන්නම්. අපේ සමස්තයක් විදිහට ඇවරේජ් එකක් ගත්තාම එදා අපේ පිටිකරුවන් 8 දෙනෙක් එකතු කරලා ගත්තොත් 122ක විතර ස්ට්‍රයික් රේට් එකක් තමයි තිබිලා තියෙන්නේ. මෙතන දිනේෂ් චන්දිමාල්ගේ 103ක් තියෙනවා. ඒක පොඩක් අඩු කරොත් එහෙම තව චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. මොකද දිනේෂ් චන්දිමාල් එදා ඒ කාලේ ක්‍රීඩා කරේ නැහැ. ඒතකොට ලහිරු තිරිමාල් 108 තියෙන්නේ. ඒ දෙන්නව අපිට අයින් කරලා ගත්තොත් එහෙම සාමාන්‍ය පිටිකරුවන් 6 දෙනෙක් විතර සමහරක් වෙලාවට මේක තව චුට්ටක් වැඩි වෙනවා. නැතුව නෙමෙයි අර දෙන්න අතන දාපුවම පොඩක් අඩු වෙලා තියෙනවා මෙතන. නමුත් මේ අද තියෙන 125 126 තමයි ඒක තියෙන්නේ. නැතුව නෙමෙයි. ඒ කියන්නේ වෙනසක් වෙලා නැහැ. සමස්තයක් විදිහට ගත්තම වෙනසක් වෙලා නැහැ. එදා 2014 තිබ්බ ඇවරේජ් ස්ට්‍රයික් රේට් එකම තමයි 2025 තියෙන්නේ. හැබැයි අපිට එදා මේ ස්ට්‍රයික් රේට් එකෙන් ලෝක කුසලානයක් දිනා ගන්න පුළුවන් වුණා. ඔන්න ඕක තමයි අපි අඳුනාගත යුත්තේ. ඉතින් එතකොට එදා ඉන්දියාවේ අනුශූරයෝ සහ අද අංක එකේ සිටින කණ්ඩායමේ ගත්තම ඇවරේජ් ස්ට්‍රයික් රේට් එක තියෙනවා
126ක්. ඒ කියන්නේ අපි අද ඉන්න ගානට තමයි ඔවුන් අනුශූරව බවට පත් වෙන්නේ. ඒ 126 තමයි ඔවුන් එදා ඉඳපු ක්‍රීඩකයොත් එක මම කියන්නේ 126 කොහොමද එන්නේ කියලා. යුවරාජ් සිංට තමයි 136ක් තිබිලා තියෙන්නේ. ෆ්‍රේෂ් රයිනට 34ක් 135ක් විතර තිබිලා තියෙනවා. කෝලිට 129ක් විතර තිබිලා තියෙනවා. එදා වර්ල්ඩ් කප් එක මම මේ කියන්නේ. ශිකරට 126යි, ධෝනිට 126යි. ඔය අපි දැන් පවර් හිටර්ස්ලා කියලා කියන කට්ටිය එදා 24 ක්‍රීඩා කරපු විදිහ රෝහිත් ශර්මා 125යි, රවීන්ද්‍ර ජඩේජා 120යි, රහානි 110. ඔහොම තමයි තිබිලා තියෙන්නේ. මේ 24 මම මේ කතා කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ සමස්තයෙන් ගත්තාම ඇවරේජ් එක 126 වගේ තියන් ඉඳලා තියෙනවා. එතකොට හැබැයි අපිට වැඩි චුට්ටක් වැඩි ඒගොල්ලන්ගේ ස්ට්‍රයික් රේට් එක. ඒක මතක තියාගන්න ඕනේ. අපි මොකද පන්දු යැවීමෙන් තමයි ওই ලෝක කුසලානේ දිනන්නේ. ඉතින් හරි. කොහොම වුණත් මම මේ කියන්නේ ඔවුන් 100 ඔවුන්ගේ පිතිකරුවන් ප්‍රධාන පිතිකරුවන් 7-8 දෙනාගේ ස්ට්‍රයික් රේට් එක 126 ඉඳලා ඇවරේජ් එක ඔවුන් වැඩි කරගෙන තිබෙනවා 153 දක්වා. ඔන්නෝක තමයි අපි මේ අඳුනා ගන්න ඕනේ මේ කාරණේ. 153 දක්වා යනවා අවුරුදු 10ක් යනකොට අපි දිනේෂ් චන්දිමාල්ගේ අපි අයින් කරමුකෝ 103 ඒ වගේම ලහිරු තිරිමාන්නගේ 108ත් අයින් කරොත් එහෙම ආයෙ තිබිලා තියෙන්නේ 126 තමයි ඉතිරි මහේල කුසල් ජනිත් තිසර තිලකරත්න දිශාල් ඇන්ජලෝ මැතිව්ස් කුමාර සංගක්කාර මෙන්න මේ පිතිකරුවන් 6 දෙනාගේ ස්ට්‍රයික් රේට් එක තිබිලා තියෙන්නේ 126.55. එතකොට ඔබ හිතන්නකො මේ අපිට යම් කිසි දෙයක් මෙතන තියෙනවා කතා කර මේ හිතන්න. එතකොට ඒක සහ අද සහ සමානයි. අදත් 126.1යි අර 6 දෙනාගේ අර දෙන්න නැතුව. නමුත් ඒ දෙන්නට කවුරු හරි එන්නට ඕනි එතන මේ 6 දෙනාම විතරක් ක්‍රීඩා කරා කියලා කියන්නත් බෑ. එතකොට කොහොම හරි අපි එතන පැත්තක තියලා කතා කරොත් එහෙම මේ ස්ට්‍රයික් රේට් සමානයි. 2014ත් 2025ත් ගත්තාම ස්ට්‍රයික් රේට් සමානයි. ලෝකේ ගත්තාම එදා සාමාන්‍ය ස්ට්‍රයික් රේට් එකත් ඔය ගණන් තමයි තිබ්බේ. ඒ ලෝක කුසලානේ ඔබට උනත් ගාන හදලා බලන්න පුළුවන්. මම එච්චර දුර හැදුවේ නෑ. ඔක්කොම හැදුවොත් හදන්නත් පුළුවන්. හදලා බැලුවොත් එහෙම සමස්තයක් ගත්තොත් එහෙම සමස්ත ලෝක කුසලානේ ස්ට්‍රයික් රේට් එක ගත්තොත් එහෙම 130 වගේ ඇවරේජ් එකක් ඇති. හරිද? අනික් කන්න මොකද 120ත් 130ත් අතර වගේ ඇති. හැබැයි අද වන විට ඒක එහෙම නෑ. හරිද? අද වන විට 150 නැත්නම් 140 පසු කරපු කණ්ඩායම් 4ක් විතර අපිට කණ්ඩායම් 5ක් විතර අපිට හොයා ගන්න පුළුවන්. 140 පසු කරපු. ඒතකොට 130 පසු කරපු කණ්ඩායම් අපිට හොයා ගන්න පුළුවන් 7ක් විතර. නේ. ඒතකොට 130ට පහළ ඉන්නේ ශ්‍රී ලංකාවයි බංග්ලාදේශයයි ඇෆ්ගනිස්තානයයි විතර. ඉතින් ඔබට පේනවා ඇති අපේ මොඩර්න් ක්‍රිකට් එකේ පිටිකරන වේගය අපිට පොඩ්ඩක් මග හැරලා තිනවා. ඒක අන්න ඕක තමයි 20 ක්‍රීඩාවේ තියෙන අවුල කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. මේ පැහැදිලි කර ගැනීමට විසඳුමක් හොයා ගන්න පුළුවන් නම් ඇත්තටම මෙතන අවශ්‍ය වෙලා තියෙන වේගවත් පිටිකරුව. වෙන කවුරුත් නෙමෙයි. පන්දු යවන්නෝ හොයාගන්න එක ඒවා ඒ විදිහටම සිදු කළ යුතුයි සහ ඔය ඉන්න කට්ටිය ආරක්ෂා කරගත යුතුයි. අලුතෙන් කට්ටියත් හොයාගත යුතුයි. හැබැයි අපි වේගවත් පිටිකරුවෝ 20 රටාවට ගේන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඕක තමයි කතාව. එක්කෝ ඉන්න පිටිකරුවන්ගේ වේගය වැඩි කරන්න ඕනි. ඒක එකක්. එක්කෝ ඉන්න පිටිකරුවන්ට ඒ වේගය වැඩි කරගන්න බැරි නම් අලුතින් පිටිකරුවෙක් දෙන්නෙක් ගෙනහල්ලා මේ සමස්ත ඇවරේජ් එක අපි වැඩි කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි 153ක් වගේ තියෙන ස්ට්‍රයික් රේට් එකක් තියෙන ඉන්දියාවට සහ අනිකුත් ඔය අපිට වඩා 130ට වඩා ඉහළින් ඉන්න ඉදිරි කණ්ඩායම් හතටම අභියෝග කරන්න පුළුවන්. තව කාරණයක් තියෙනවා. තව පොයින්ට් එකක් මේකේ තියෙනවා. ඒ පොයින්ට් එක තමයි අපි ගහන තැන්. දැන් බංග්ලාදේශයේ 125යි මිරිපුර තමයි වැඩිපුර ගහන්නේ. මිරිපුර කුඹුර කියලා කියනවා අපි ඔකට. සහ ওই කුඹුරු තනතිලි වල ගහන්නේ ඒගොල්ලන් 125. එතකොට ඇෆ්ගනිස්තානයේ ගොඩක් වෙලාවට ඩුබායි වගේ ආශ්‍රිතව ගහන්නේ. එහෙත් ලකුණු නැහැ. ඉතින් ඒගොල්ලන් 121යි. මේ පිටිකරුවන්ට හොඳ තැන් නෙමෙයි මේවා. එතකොට ශ්‍රී ලංකාව ගත්තාම මේ ශ්‍රී ලංකාවේ තියෙන තනතිලි ඔක්කොම ගත්තාම දැන් කුඹුරු බවට පත් කරගෙන යනවා ඒවා හොඳට තිබ්බේවා. ඒ නිසා අපි 126යි එදත් හැබැයි 126යි අපි ඒක වර්ධනය වෙලා නැහැ. මම කියන්නේ එදා ඒක අවුලක් නැහැ. දැන් අද වෙනකොට මේක වෙනස් කරගන්න ඕනි. එහෙනම් අපි අවුල අපිට පේන්න තියෙනවා පැහැදිලිවම අංක ගණිතෙන්. එතකොට මේ අවුල හදා ගන්න නම් අපිට 20 ක්‍රීඩාවෙන් තේරින් කමිටු මාරු කිරීම හරි නායකයෝ මාරු කිරීම හරි පුහුණුකරුවෝ මාරු කිරීම හරි මොකක් හරි මේ ඔක්කොම මම මේ කියන්නේ ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ තේරින් කමිටුවේ ඉඳලා නායකයාගේ ඉඳලා පුහුණුකරුවාගේ ඉඳලා ක්‍රීඩකයන්ගේ ඉඳලා 20 රටාවට වෙනත් වේගවත් වෙනම ක්‍රිකට් එකක්
ශ්‍රී ලංකාවේ බිහි කළ යුතුයි. ඒක ස්කූල් ක්‍රිකට් එකෙන් පවා වෙනස් වෙන්නට වෙයි කියන එක තමයි පේන්නේ. මොකද ඉස්කෝලේ ගහන්නෙත් අපි වේගවත් ක්‍රිකට් එකක් ගහන්නේ නැහැ. ඒතකොට ඉස්කෝලෙන් පවා වේගවත් ක්‍රිකට් හොයාගෙන වේගවත් ක්‍රීඩකයෝ හොයාගෙන උඩට ඒ පිළිවෙල ඒක වෙනම යුනිට් එකක් විදිහට නැත්නම් වෙනම සෙග්මන්ට් එකක් විදිහට වෙනම පරිපාලනයක් කළමනාකරණයක් විදිහට 2020 හැදුවේ නැත්තම් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ 2020 ක්‍රීඩාව ඉදිරියටත් මේ මන්දගාමී ස්වභාවයෙන් අපිට මිදෙන්න බෑ. 2020 අවසාන හතරකට එන්න බැරි වෙයි. 2020 ලෝක කුසලාන දිනා ගන්නට අපිට බැරි වෙයි. ඕක තමයි අවසාන විග්‍රහය සහ අංක ගණිතෙන් හොයාගන්න. ඔබටත් පුළුවන් මේවා කිරලා මරලා බලා ගන්න. මේවා මැජික් නෙමෙයි. බලන්න එකතු කරලා කණ්ඩායම් වල සාමාන්‍ය ඉන්න පිටිකරුවන් 6-7 දෙනා එකතු කරලා එතකොට මේ ස්ට්‍රයික් රේට් හදා ගන්න පුළුවන්. එතකොට අපි හැමෝටම මේකෙන් අදහසක් ගන්න පුළුවන්. මේ දත්ත ටික එකතු කරලා ගත්තාම මේවා විශ්ලේෂණය කරපුවම අවසාන ප්‍රතිඵලය බලපුවම අපිට පේනවා වැරද්ද තියෙන්නේ කොහෙද කියලා. ඉතින් මේවා මැජික් නෙමෙයි ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අපි බලමු මොකද්ද ඉදිරියට ගන්නා තීරණ කියලා. ඉතින් මේ ගණන් ටික හදා ගන්න පුළුවන් නම් ක්‍රිකට් එක නැත්නම් ක්‍රිකට් පිත්ත හරියට අල්ලනවද, බෝලේ හරියට දානවද, හරියට තාක්ෂණයේ තියනවාද කියන කතාවට වඩා මෙන්න මේ ගණන් ටික හදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ අර හරියට පිත්ත අල්ලගන්න එකත් හරියට බෝල් කරන එකත් වගේම මේ ගණන් ටිකත් හරියට මොලෙන් හදාගෙන ගියොත් සෑහෙන ඉදිරියකට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට යන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ ආසන් කරනවා ඔබට සුබ දවසක්.